සුබ දවසක් කියලා පිළිගන්නවා SC Family Kitchen YouTube channel එකට. ඉතින් ඔන්න වෙනද වගේම ලස්සන රෙසිපි එකක් අදත් තරන් ආවා. අද මම ඔයාලට අරන් ආවේ සැමන් බෙදලා කරියක් හදන විදිහ තමයි ඔයාලට කියලා දෙන්න හදන්නේ. හැබැයි මේ කරියට ඔයාලට පොල් කිරි වතුර කිසිවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් අපි බලමු එහෙනම් මොනවද අවශ්‍ය වෙන්නේ කොහොමද හදන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පුංචි දෙයක් මතක් කරනවා. අපේ YouTube channel එක ඔයාලා තාමත් subscribe කරලා නැත්නම් වීඩියෝ එක පල්ලෙහා තියෙන රතු පාට බටන් එක ඔබලා subscribe කරන්න. එහෙනම් අපි යන් වීඩියෝ එකට. ඉස්සෙල්ලා මට මේකට අවශ්‍ය වෙනවා සැමන්. ඉතින් මම සැමන් ටින් එකක් කරන් තිනවා. ඔයාලටත් වෙළඳ පොලෙන් කැමති සැමන් වර්ගයක් මේකට ගන්න පුළුවන්. ඒ වගේම තව මට අවශ්‍ය වෙනවා ලොකු තක්කාලි ගෙඩියක්, ඒ වගේම අම්මිරිස් කරල් 4ක්, ඒ වගේම ලොකු ලුණු ගෙඩියක් අවශ්‍ය වෙනවා. ඒ වගේම රම්පේ කරපිංචා, ඒ වගේම කුරුදු පොත්තක් අවශ්‍ය වෙනවා. ඒ වගේම සුදු ලුණු බිකි 4ක් කරන් තිනවා මම මෙතන පොඩිට කපාගෙන. තව මට අවශ්‍ය වෙනවා 3-5 කුඩු තේ හැන්දක්, ඒ වගේම ලුණු වරන් තියෙනවා, ඒ වගේම කහ අරන් තියෙනවා, ඒ වගේම පොල් තෙල් අරන් තියෙනවා, ඒ වගේම ගම්මිරිස් කුඩු තේ හැඳි එකමාරක් කරන් තියෙනවා, ඒ වගේම මිරිස් කුඩු මේ සැන්දක් කරන් තියෙනවා. ඉතින් මේ දේවල් තමයි මට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන්නේ. අවශ්‍ය දේවල් සහ ප්‍රමාණවල වීඩියෝ පල්ලෙහා දාලා ඇති. එතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම සැමන් ටින් එක කඩලා මේ විදිහට කෑලි වෙන් කරගෙන තියෙනවා. ඉතින් ගොඩක් ඔයාලා කුඩු කරගන්න නැතුව මේ විදිහට ලස්සනට කෑලි ටික වෙන් කරගන්න. ඒ වගේම මේ තියෙන සැමන් වතුර එක ඒක තමයි අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙන්නේ. ඒකත් මේ වගේ භාජනයකට දාගන්න. දැන් තියෙන අපිට සැමන් ටික බෙද ගන්න. ඉතින් මේ විදිහට තෙල් චාච්චියට අපි තෙල් ටික දාගෙන තෙල් ටික රත් වුණාට පස්සේ මේ වගේ අපි සැමන් ටික එකතු කර ගන්නවා. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා මතක තියාගන්න ඕන දෙයක් තමයි සැමන් ටික එකතු කරගත්තට පස්සේ ළඟ නම් ඉන්න එපා. මොකද සැමන් පුපුරනවා. ඉතින් ගින්දර සාමාන්‍ය ප්‍රමාණයට තියාගෙන ඔයාලා මේ ටික බෙද ගන්න ඕන. ඉතින් මේ තියෙන්නේ අවශ්‍ය ප්‍රමාණයට අපි දැන් සැමන් ටික හොඳට බෙදලා තියෙන්නේ. ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් අපි තෙල් පෙරන තෙල් භාජනයකට අපි මේ ටික අයින් කර ගන්න ඕනේ මේ විදිහට. ඉතින් මේ වගේ හට්ටියක් ලිපේ තියාගෙන හට්ටිය රත් වුණාට පස්සේ තෙල් ටිකත් එකතු කරගෙන තෙල් ටිකක් රත් වුණාට පස්සේ අපි මේකට පොඩියට කපාගත්ත සුදු ලුණු ටික මේ වගේ එකතු කර ගන්නවා. ඉතින් මේ විදිහට රන්වන් පාට වීගෙන එද්දී කරපිංච ටිකත් මේ වගේ එකතු කර ගන්නවා. ඒ වගේම රම්පේ ටිකත් මේ වගේ එකතු කරගෙන මේ ටික හොඳින් කවලම් කර ගන්නවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අවශ්‍ය පදමට මේ ටික ඇවිල්ලා තියෙන්නේ හොඳට සුවඳ ගහන්න. ඉතින් දැන් අපි එකතු කර ගන්නවා කපාගත්ත ලුණු ටික. ඉතින් ලුණු ටිකත් මේ වගේ ටිකක් කවලම් කරගෙන කපාගත්ත අම්මිරිස් ටිකත් මේ විදිහට එකතු කර ගන්නවා. ඒකටම කුරුදු කෑලි ටිකත් එකතු කර ගන්නවා. අවශ්‍ය ප්‍රමාණයට කහ ටිකත් මේකට එකතු කර ගන්නවා. ඒ වගේම මිරිස් කුඩු ටිකත් එකතු කර ගන්නවා මේ විදිහට. ඒ වගේම 3-5 ටික ඒකල මේ ටික හොඳට කවලම් කරගන්න ඕනේ මේ විදිහට. දැන් මම මේකට ගම්මිරිස් කුඩු ටිකත් එකතු කරගත්තා. රස අනුව ලුණු ටිකත් එකතු කරගෙන සැමන් වතුර එක අපි දැන් මේකට එකතු කරගන්නවා. වතුර එකත් එකතු කරගෙන හොඳට කවලම් කරගන්න ඕන. ඉතින් මේ විදිහට කවලම් කරගත්තට පස්සේ බැදගත්ත සැමන් එක අපි මේ විදිහට කැඩෙන්නේ නැති වෙන්න ලස්සනට මේක එකතු කරගන්න ඕන මේකට. මේ විදිහට තක්කාලි ටිකත් උඩින් දාගෙන ගින්දර සාමාන්‍ය ප්‍රමාණයට තියාගෙන විනාඩි 20ක් විතර අපි එකතු කරගත්ත ලුණු ඒ වගේම අනිකුත් 3-5 බඩු ටික තැම්බිලා අවශ්‍ය පදම එනකල් පිස ගන්න ඕන. ඉතින් මෙන්න මේ ගානට අවශ්‍ය පදමට ආවට පස්සේ ලිප ඕප් කරගන්න. ඉතින් මේ තියෙන්නේ ඒ හැමදේම එකතු කරලා හදාගත්ත අපේ සැමන් බෙද කරිය. ඉතින් ඔයාලට මේක බත් එක්ක වුණත් ඒ වගේම පාන් එක්ක වුණත් රස බලන්න පුළුවන්. හැබැයි මම මේක ටිකක් හදාගත්තේ ටිකක් සැරට. මේක මාරම රසක් තියෙන්නේ. ඉතින් ඔයාලා අපේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න, ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් එකකුත් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ YouTube channel එක ඔයාලා තාමත් subscribe කරලා නැත්නම් වීඩියෝ පල්ලෙහා තියෙන රතු බටන් එක ඔබලා subscribe කරන්න. එහෙනම් මේ වගේ ලස්සන වීඩියෝ එකක් කරන් නැවත හමු වෙමු. ඔයාලට තෙරුවන් සරණයි.